හරි. එහෙමනම් පුතේ අපි පොදු වාහන කියලා කියන්නේ අපිට ඇත්තටම පොදු වාහන සම්පතක් අපේ රටේ සිටින සියලුම ජනතාවට කිව්වම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මේ ඔක්කොටම පොහොසත් දුප්පත් වයසක තරුණ මේ ඔක්කොටම කිසිම ભેදයක් නැතුව මුස්ලිම් ආගම අනුව මොනම කාරණයක් නිසාවත් කිසිම ભેදයක් නැතුව තමන්ගේ වගේ නැගලා යන්න පුළුවන් වාහන වලට තමයි අපි පොදු වාහන කියන්නේ. අපේ රටේ ඉන්න සියලුම ජනතාවට පොදුවේ ගමන් කළ හැකි වාහන තමයි පොදු වාහන වෙන්නේ. සියලුම ජනතාවට පොදුවේ යන්න පුළුවන් වාහන. එතකොට පුතේ මෙම වාහනවල දුප්පත් පොහොසත් සැමට එකසේ ගමන් කළ හැකි. දුප්පත් පොහොසත් හැමෝටම එක විදිහට ගමන් කරන්න පුළුවන්. සල්ලි ගොඩක් ඕනේ නේ පොදු වාහනයක යන්න. තරහතිරම කවුරුත් බලන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොන පැලැන්තියද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙකුට දුගී දුප්පත් කෙනාගේ ඉඳන් සල්ලි තියෙනම කෙනා දක්වා ඕනම කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැතුව තමන්ගේ වගේ යන්න පුළුවන් අපේ පොදු වාහන ගැන තමයි අපි කතා කරන්නේ. තමයි බසය. බසය කියන්නේ පොදු වාහනයක්. මේ පොදු වාහනවල තියෙන ලක්ෂණ ටික මම පස්සේ කිව්වම ඔයාලට තේරෙයි මේක කොහොමද පොදු වාහනයක් තමයි කියලා. හැබැයි මම දැන්ම පොදු වාහනවල ලක්ෂණ කියන්නේ නැහැ. මම කියනවා මේක පොදු වාහනයක් කියලා. එහෙනම් ඔන්න පුතා මතක තියාගන්න බසය කියන්නේ පොදු වාහනයක්. පුතාට උඩින් යන්න තියෙන ගුවන් යානය පොදු වාහනයක්. එහෙමනම් මේ තියෙන්නේ පොදු වාහනයක්. බසය පොදු වාහනයක්. ගුවන් යානය පොදු වාහනයක්. තව පොදු වාහනයක් බලමුද? මෙන්න තව පොදු වාහනයක්. මේක තවත් පොදු වාහනයක්. මේ තමයි දුම්රිය. තව එකක් තියෙනවා පොදු වාහන. අපි බලමු මොකක්ද පොදු වාහනය අනිත්. තවත් පොදු වාහනයක්. මේකත් පොදු වාහනයක්. එහෙමනම් අපි අර මුලින් කිව්වේ දුප්පත් පොහොසත් ભેදයක් නැතුව වයස් ભેදයක් නැතුව ආගම් ಜಾති ભેදයක් නැතුව පොදුවේ අපේ කියලා අපිට යන්න පුළුවන් වාහන තමයි පොදු වාහන කියන්නේ. බසය, නැව, ගුවන් යානය, දුම්රිය. හැබැයි මේකත් සමහර පැතිවල පොදු වාහනයක්. මේකට කියන්නේ පාලම් පාරුව කියලා. පාලම් පාරුවත් සමහර ප්‍රදේශවල පොදු වාහනයක්. ඉතින් ඒක නිසා මේක ලොකුවට හිතට ගන්න එපා. මේක ලොකුවට උත්තර වලට ලියන්න යන්නත් ඕනේ නැහැ. මොකද මේක එච්චර ලොකුවට සිලබස් එකේ highlight වෙන්නේ නැහැ. හැබැයි මම කලින් කියපු හතර හරියටම දැනගන්න ඕනේ. එහෙනම් අපි පොදු වාහන ගැන දන්නවනේ. දැන් අපි යමු උත්තර හොයන්න. පොදු වාහන නම් ඒවට හරි ලකුණද? ලකුණ දෙව දන්න. පුතේ පෞද්ගලික වාහන කියන්නේ පුතේ මේ පොදු වාහන නෙමෙයි. ඒවට අයිතිකාරයෙක් ඉන්නවා. ඒක අපිට ගිහිල්ලා බෑ මේ දැන් අපි පාරේ යන ත්‍රිවිල් එකකට ගිහිල්ලා අපේ වගේ නගින්න බෑනේ. ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. කාගේ හරි කාර් එකකට අපේ වගේ ගිහිල්ලා නගින්න බෑනේ. කෝච්චියට නගිනවා වගේ. ඒතර පෞද්ගලික වාහනයි පොදු වාහනයි අතර ලොකු වෙනසක් තියෙනවා. තාම අපි කතා කරේ නෑ වෙනස. අපි මෙතනදී හැබැයි පොදු වාහන මොනවද කියලා දන්නවා. කොහෙමුද පොදු වාහන ටික? ලොරිය නැහැ නේද? මම පුතාලට පෙන්නුවා පොදු වාහන මොනවද කියලා. එතකොට ලොරිය දෙන්න අයිති නැහැ. බස් රථය. ඔව් ටීචර්. බස් එක හරි. දුම්රිය. හරි ටීචර්. ඊට පස්සේ මේක වැරදි ටීචර්. මොකද්ද වැරදි? ජීප් රථය. ඊට පස්සේ ගුවන් යානය හරි ටීචර්. ඊළඟට හරි ටීචර්. මොකද්ද හරි? ඇතැම් ප්‍රදේශවල බෝට්ටු. ඔව් සමහර ප්‍රදේශවල හොඳේ මේවා වුණාට ලොකුවට හිතට ගන්න යන්න එපා. 41 ත්‍රිරෝද රථ වැරදි ටීචර්. ඒක වැරදි. මේක නැවත් වැරදි ටීචර්. නැව පොදු වාහනයක් නෙමෙයිද පැටියෝ? අයිතිකාරයෙක් ඉන්නවා ටීචර්. ඒ වුණාට නැව පොදු වාහනයක්. හොඳේ.
ඒක රජයට අයිති නෑ උඩින් හැම එකේම ගත්තොත් සමහර විට ඔය කෝච්චි හැරුණාම ගොඩක් ඒවට අයිතිකාරයෝ ඉන්නවා බස් වලටත් ඉන්නවා. නමුත් නැව පොදු වාහනයක් විතර තමයි අපි ගන්නෙ. අපි මේ කතා කරන්නේ පෞද්ගලික අයිතිකාරයෙක් ඉන්න වාහන ගැන නෙමෙයි. පොදු වාහන ගැන. දැන් බස් ගත්තොත් පුතේ රජයේ බසුත් තියෙනවනේ නේද? පෞද්ගලික බසුත් තියෙනවා. හරි නැව පොදු වාහනයක් කියනකොට මතක තියාගන්න ඕනේ. හොඳේ? හා ටීචර්. ඒක තමයි පාලම් පාරු. හරි ටීචර්. පාලම් පාරුත් හරි. මට පුතාට කියන්න පුළුවන්ද පොදු වාහන මොනවද කියලා දැන්? අපි ලියමුද අපි නම් කරමුද මේවා? මොකද්ද හා දුම්රිය? ටීචර්. අප කියන්න බැරි. බසය, ඔව්. නැව, හ්ම්. ගුවන් යානය, හ්ම්. පාලම් පාරුව. එහෙනම් ඒක ලියමු. මිනිහ ඉවරයි ටීචර්. නොමිනියා 49 කියලා මට උත්තරේ කියන්න බැරියෝ. ඉහත පොදු වාහනවල නම් ලියන්න. අපි ලියමුද නම්? ඒ ටිකමයි ටීචර්. එහෙනම් මට කියන්න මොනවද ලියන්න ඕනේ? ආ ටීචර්. මොනවද පැටියෝ? බස් ගුවන් යානය, ඔව් ඒත් ඇති. ගුවන් යානය. අනිත් එක නොලිව්වත් කමක් නැහැ. ගුවන් යානය. දුම්රිය ගත්තත්, බසය ගත්තත්, නැව ගත්තත්, ගුවන් යානය ගත්තත් මේවා Tamanට ඕන වෙලාවට පිට වෙලා යන්නේ නැහැ. ඕන පාරවල් වලින් යන්නේ නැහැ. ඒවට යන්න කාලසටහනක් තියෙනවා. ඉතින් පොදු වාහන වල ලක්ෂණයක් තමයි කෝච්චියට යන්න කාලසටහනක් තියෙනවා. බසයට යන්න කාලසටහනක් තියෙනවා. ත්‍රිවිල් එකට කාලසටහනක් තියෙද? නැහැ. වෑන් එකට ලොරියට නැහැ. ඕන වෙලාවක පිට වෙලා යනවා. ඉතින් ඔන්න ලොකුම වෙනස තමයි පොදු වාහනයකට ගුවන් යානයට කාලසටහනක් තියෙනවා. මේවා පොදු වාහන වෙන්නේ මේවාට කාලසටහනක් තියෙනවා. ඊට පස්සේ අනිත් වැදගත්ම දේ තමයි පොදු වාහනවල විශාල පිරිසකට එකපාර ගමන් කරන්න පුළුවන්. විශාල පිරිසකට යන්න පුළුවන් වීම පොදු වාහනවල තියෙන විශේෂම ලක්ෂණයක්. උදාහරණයක් පේනවා මේ වගේ වාහනයක ඉතා විශාල සෙනගකට යන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් 7000ක් විතර සාමාන්‍යයෙන් ලොකු නැවතට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක පොදු වාහනවල ලක්ෂණයක්. ඊට පස්සේ මේ වගේ තව පොදු වාහනවල තියෙන ලක්ෂණයක් තමයි පුතේ ආසන වෙන් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් වෑන් එකකට නැග්ගම ආබාධිතයන්ට කියලා ෂීට් එකක් නැහැනේ. කාටවත් ආසන වෙන් කරන්නේ නැහැනේ. නමුත් පොදු වාහනවල තුන් කණ්ඩායම් තුනක් වෙනුවෙන් ආසන වෙන් කරනවා. කවුරු වෙනුවෙන්ද? ගර්භණී මාතාවන් වෙනුවෙන්, ආබාධිතයන් වෙනුවෙන්, ඊට පස්සේ කවුරු වෙනුවෙන්ද? පූජ්‍ය පක්ෂය වෙනුවෙන්. මෙන්න මේ තුන් ගොල්ලන් වෙනුවෙන් ආසන වෙන් කරලා තියෙන්නේ පොදු වාහනවල විතරයි. හරිනේ. එතකොට ආබාධිතයන් පුංචි ළමයි වෙනුවෙන් වෙන් කළාද නැහැ. වයසක අය වෙනුවෙන් වෙන් කළාද නැහැ. ඒ ඔක්කොමලා අයිති වෙන්නේ කොටසට. ඊට අමතරව ගර්භණී මාතාවන්, ඊට අමතරව පූජ්‍ය පක්ෂය. එහෙමනම් තුන් කණ්ඩායම් තුනකට තමයි ආසන වෙන් කරලා තියෙන්නේ. මේකත් පොදු වාහනවල තියෙන ලක්ෂණයක්. දැන් කියන්න එපා ගාන නම් හරි වැඩි කියලා. හැබැයි සාමාන්‍යයෙන් පොදු වාහනවල ගාන හරි අඩුයි ගමන් කරන්න තියෙන. දැන් ප්ලේන් වලට යන වියදමත් එක්ක බැලුවොත් පුතා කියයි ඒක වැඩි කියලා. නමුත් සාමාන්‍යයෙන් පොදු වාහනවල පෞද්ගලික වාහනයක යනවට වඩා ගොඩාක් අඩුයි ගාන. සාමාන්‍යයෙන් කෝච්චිය බලන්න කෝච්චිය නම් හොඳටම අඩුයිනේ. එතකොට ඒ වගේම තමයි ඒවට වැය වෙන වියදමත් එක්ක බලනකොට ගොඩාක් අඩු ගාණක් තමයි පොදු වාහනවල අය කරන්නේ. හැබැයි ඒවා පෞද්ගලික ඒ ගමන යනවා නම් දැන් අපි බස් එකක යන්නේ නැතුව කාගේ හරි වෑන් එකක් කතා කරගෙන යනවා නම් ලොකු ගාණක් වැය කරන්න ඕන. කෝච්චිය යන්නේ නැතුව ත්‍රිවිල් එකක යනවා නම් ඒ ගමන ලොකු ගාණක් වැය කරන්න ඕනේ. එහෙනම් පොදු වාහනවල වියදම ගොඩක් අඩුයි. ගොඩක් අඩු ගාණට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඔන්න එහෙනම් දැන් පුතාට තේරෙනවා ඇති ඇයි මේවට පොදු වාහන කියන්නේ. ගොඩාක් ලොකු සෙනගකට යන්න පුළුවන්. ආසන වෙන් කරලා තියෙනවා. කාලසටහනකට යන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ටිකට් එකක් දෙනවා. ඒගොල්ලෝ අවසර පත්‍රයක් දෙනවා. මුදල් ගත්තට පස්සේ
ටිකට් එකක් දෙනවා. ඉතින් මේකත් පොදු වාහනවල තමයි දකින්නට ලැබෙන්නේ. එහෙමනම් දැන් පොදු වාහන අඳුර ගන්න පුළුවන් නේ. ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ පුතේ ඕන පාරක යන්න බෑ. දැන් පුතාට ත්‍රිවිල් එකක නැග්ගොත් ඕන පාරක යන්න පුළුවන්. කෝච්චියක නැග්ගොත් පුතාට ඕන පාරෙන් යන්න බෑ. බස් වලත් එහෙමයි, නැව්වලත් එහෙමයි, පොදු වාහනවල එහෙම යන්න බෑ. පෞද්ගලික නම් නැව තමන්ගේ නම් අරන් යන්න පුළුවන් ඕන දිහාවක. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක පොදු වාහනයක් නම් රජයට අයිති. එහෙමනම් ඒක යන්න ඕන පාරක්. එහෙම නැත්නම් යන්න ඕන රූට් එකක් තියෙනවා ඕනම වාහනයකට. එහෙමනම් මෙන්න මේ ලක්ෂණ තමයි පොදු වාහනවල ලක්ෂණ. පුතාලට මතකද අපි බලමු එහෙනම් පොදු වාහනවල ලක්ෂණ මොනවද කියලා දැන් ටියුට් එකට ගිහිල්ලා. පහත වගන්ති අතර පොදු වාහන ලක්ෂණ තිබෙනවා. හරි ලකුණ යොදන්න. වෙනත් වගන්ති වල වැරදි යොදන්න. පුතේ පොදු වාහනවල ලක්ෂණ තියෙනවා නම් හරි දාන්න. මට කියන්න 58 ගැන වට මොකද්ද හිතෙන්නේ? යම් කාලසටහනකට අනුව ගමන් කිරීම. හරි නේද? පොදු වාහන යන්නේ නියමිත කාලසටහනකට යන්න වෙලාවක් තියෙනවා ඒකට. අපිට ඕන වෙලාවට ඒක යන්නේ නැහැ. ඒක හරිද? හරි. 59 විශාල පිරිසකට එකවර ගමන් කළ හැකි වීම. හරි ටීචර්. හරිනේ නේද? බලන්නකො කෝච්චියක් නැත්තම් කෝච්චිය ගමන නැවැත්තුවොත් මොනතරම් වාහන ගොඩක් මහපාරට වැටේවිද? විශාල පිරිසක් මේ පොදු වාහන වලින් අරන් යනවා. හරි 60 මගින් වෙනුවෙන් පහසුකම් සලසා තිබීම. හරි. ඔව් පහසුකම් සලසා තියෙනවා නේද? 61 මගින් වෙනුවෙන් ටිකට් පතක් නිකුත් කිරීම. හරි. ඔව් ටිකට් පතකුත් නිකුත් කරනවා. හරි පැටියෝ පුතා මියුට් කරගන්න මං පොදුවේ ඕනෑම මගියෙකුට ගමන් කිරීමට හැකිවීම. ඕන කෙනෙකුට යන්න පුළුවන්ද නැත්නම් හරි. ඒක තමයි පොදු වාහනවල ලක්ෂණයකටම අපි කිව්වා ඕනම කෙනෙකුට පොදුවේ යන්න පුළුවන් කියලා. හරි. 63 සහනාදායි ගාස්තුවක් අය කිරීම. සහනදායි ගාස්තුවක් කියන්නේ මිල අඩුයි. අඩු ගානට යන්න පුළුවන්. පුළුවන් ටීචර්. අඩු ගානට යන්න පුළුවන්කම තියෙනවා පොදු වාහනවල. හරි. පොදු වාහනවල ලක්ෂණ ලියන්න. මට කියන්නකෝ දැන් අපි ලියන්න ඕන ලක්ෂණ උඩ පේන්න තියෙනවද කියලා? අඩු වියදමකින් යන්න පුළුවන්. ඔව්. එතකොට මේ ටික කොහොම ලියන්න වෙනවා. නේද? ඔව් ටීචර්. හරි. මේ හරි දාපු එක ටික ඔක්කොම මෙතන ලියන්න. හරි නේද? හරි. එහෙනම් හරි හරියටම හරි දාපු එක ටික ඔක්කොම ටික මෙතන ලියන්න. මොකද අපි හරි දැම්මේ පොදු වාහනවල ලක්ෂණ වලට. දැන් පුතාට පොදු වාහන ගැන තේරෙනවද? ඔව් ටීචර්. පොදු වාහන මොනවද කියලා දන්නවද? ඔව් ටීචර්. ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා දන්නවද? ඔව් ටීචර්. හරි. මේ එකක්වත් මහ පොළවේ නැති වුණා. මේ කියපු විශාල පිරිසකට යන්න පුළුවන් එක පොදු වාහනවල ලක්ෂණයක්. මේ දේවල් නැති වුණොත් කාලසටහනකට යනවා, පහසුකම් තියෙනවා, ටිකට් දෙනවා, සහනදායක ගාස්තුවකට යනවා. මේ එක පොදු වාහනයක්වත් නැත්තරම නැති වුණා. මොනවා වෙයිද? මොනවා වෙයිද අපිට? පයින් යන්න වෙනවා. අන්න හරි. මහන්සි වෙලා පයින් යන්න සිද්ධ වෙවි නේද? එතකොට අපේ කාලය ගමන් කරන්න තියෙන කාලය ගොඩක් වැඩි වේවි. මහන්සිය ගොඩක් වැඩි වේවි. හරි. පොදු වාහන මුකුත් නැහැ. පෞද්ගලික වාහන තියෙනවා. ත්‍රිවිල් තියෙනවා, වෑන් තියෙනවා.
එක එක අයට අයිති වාහන පාරේ ඕන තරම් යනවා. එතකොට මොකක් කරන්න වෙයිද? ඒගොල්ලෝ සල්ලි දීලා ඒගොල්ලෝ සහනදායී ගාස්තුවකට යාවිද? එයාලා අඩු ගාණක් අය කරලා අපු එක්කන් යාවිද? නෑ. එයාලා එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පුංචි දුරකට ගොඩක් සල්ලි ගෙවන්න. කාගේ හරි වෑන් එකක් කතා කරගෙන පොඩි දුරක් ලොකු ගාණක් ගෙවලා යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ගමනාගමන කටයුතු සඳහා විශාල මුදලක් වැය වීම කියන එක හරිද? පොදු වාහනවල ගමන් කිරීමෙන් සැලසෙන වාසි වලට එක දාන්න. ඒක වාසියක්ද? අපිට විශාල මුදලක් වැය කරනවා කියන එක වාසියක්ද? ඒක වාසියක් නෙමෙයි නේද? අපිට සහනදායී ගාස්තුවකට යන්න පුළුවන් නම් මොන වාසියක්? ලොකු ගාණක් ගෙවලා යන එක වාසියක්ද අපිට? නැහැනේ. නෑ ටීචර්. ඒකක් තමයි අපිට මේ චූටි දුරක් යන්න කෝච්චියෙන් මෙතන ඉඳන් එහාට ස්ටේෂන් එකට යන්න ත්‍රිවිල් එක රුපියල් 500ක් දෙන්න ඕනේ නෑනේ නේද? ඒ චූටි දුරට එහෙමනම් එහෙම යන්න සිද්ධ වුණොත් ඒක අපිට වෙන ලොකු අවාසියක්. 51 කියවන්න බැරියෝ. විශාල පිරිසකට එකවර ගමන් කළ හැකි වීම. පුතා හිතන්න කෝච්චි තියෙනවනේ කෝච්චියේ යනවනේ සෙනගනේ 1000ක් විතර යනවා කියලා හිතන්න. ඔය ඒ දවසේ කෝච්චිය නවත්තලා කෝච්චිය යන්නේ නැතිව ඒ 1000ම දානවා මහපාරේ යන්න. මහපාර තත්ත්වය කොහොම වේවිද? හරි. ඒ කට්ටිය කෝච්චිය යන්නේ නැහැ කියලා හිතලා හැමෝම පොඩි වාහනයක් ගන්නවා. මෝටර් බයික් එකක් ගන්නවා. කාර් එකක් ගන්නවා. අර 1000ම දැන් මහපාරේ කාර් වලින් මෝටර් බයික් වලින් යන්න පටන් ගන්නවා. කොහොම වේවිද? එක පැත්තකින් වාහන තදබදය හොඳටම වැඩි වෙනවා. එතකොට පොදු වාහන තියෙනවා නම් ඒ තදබදය අඩු වෙනවා. තා පැත්තකින් එයාලා පෙට්‍රල් ඩීසල් හැමතිස්සෙම දහනය කරලා එක එක දුම් පාරට දානවා. එතකොට අපේ දුම මේ පරිසරය විනාශ වීම වැඩි වෙනවා. පොදු වාහනයක් තියෙනකොට ඒක ඇතුළට ඔක්කොම කට්ටිය දාගෙන අරන් යන නිසා ඒ අතිනුත් හොඳක් සිද්ධ වෙනවා. එහෙනම් පුතේ පයින් යාමේ විශාල පිරිසකට ගමන් කළ හැකි වීම වාසියක් නේද? ඒක වාසියක්. ගොඩාක් කට්ටියට යන්න පුළුවන් වෙන එක වාසියක්. එහෙම නැතුව එක කෝච්චියක එක්කෙනා ගාන යන්න ගියොත් ඉතින් යන්න හම්බ වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා එක කෝච්චියයි ගොඩක් සෙනඟ. එකපාර ඒ පැත්තේ දැන් මේ පැත්තට එකපාර සෙනඟ ගේනවා. එතකොට ඒක හරිම වාසියක්. පැටියෝ හරි. ඊළඟට 52 කියවන්න පුතේ. පයින් යාමේදී වැඩි වෙහෙසක් හා කාලයක් ගත වීම. ඒක වාසියක්ද? පයින් යන දැන් ඉතින් කෝච්චි නෑ දැන් බස් නෑ දැන් යනවා පයින්. ලොකු මහන්සියක්. ලොකු කාලයක් යනවා වාසියක්ද? නෑ ටීචර්. අවාසියක්ද? අවාසියක් ටීචර්. එහෙනම් දාන්න ඕනේ 2. හරි පැටියෝ. මම තව එක්කෙනෙක් ගන්නවා. දැන් පෞද්ගලිකව වාහන නොමැති අයට පයින් ගමන් කිරීමට සිදුවීම. එතකොට පුතේ ඒක වාසියක්ද? දැන් අපිට පෞද්ගලික වාහනයක් නෑ. මෝටර් බයික් එකකුත් නෑ, ත්‍රිවිල් එකකුත් නෑ, කාර් එකකුත් නෑ, පෞද්ගලික මොකුත් නෑ. තිබුණු එකම දේ පාරේ යන බස් එකයි, පාරේ යන කෝච්චියයි උඩින් යනවා නම් ඒ තියෙන ඒවා විතරයි. දැන් අපිට පෞද්ගලික වාහන නැත්නම් මොකක්ද කියන්නේ? අපිට පයින් යන සිද්ධ වෙනව නේද? ගොඩබිම යන එකක් නම් ඔව් ටීචර්. ඒක තමයි කෝච්චියයි බස් එකයි නැති වුණොත් නම් පයින් යන්න සිද්ධ වෙනවා. නැව නැති වුණොත් පීනන්න සිද්ධ වෙනවා. ගුවන් යානය නැති වුණොත් නම් ඉතින් මොනව කරන්න සිද්ධ වෙයිද මන්ද? පියාඹන්න වෙයි. හරි. එහෙනම් මේක වාසියක්ද අවාසියක්ද? පයින් යන්න සිද්ධ වෙන එක වාසියක්ද අවාසියක්ද? වාසියක්. අවාසියක් ටීචර්. ඒක තමයි මම හිතුවා මේ එක්සයිස් වලට යන්න හිතනවා කියලා. එහෙනම් ඒක අවාසියක් නේද? එකද දෙකද දාන්නේ? 2 ටීචර්.
ඔව් ඒක අවාසියක්. හොඳේ. ඇඟේ බර අඩු කරගන්න යනවා නම් ඉතින් පොඩි වාසියක් වෙයි. ඒක ඉතින් හැමදාමත් කරන්න බෑනේ. හරි වැඩියෝ. 54. අනතුරු වලට මුහුණ දීමට සිදුවීම. ඔව් දැන් පුතේ ඇත්තටම මේ වඩාත්ම ආරක්ෂිතම ක්‍රමය තමයි පොදු වාහනය. ඒ කියන්නේ පෞද්ගලික වාහනයක් අපි ත්‍රිවිල් එකක් බලමු. ඒක දැම්මොත් එයා ඕන පැත්තක යනවනේ. ඒගොල්ලන්ට ලොකු එහෙම ලොකු බලපෑමක් නැහැනේ. නමුත් කෝච්චිය යන විදියක් තියෙනවා. බස් එක යන එක පාරක් එක විදියක් තියෙනවා. එතකොට ඒගොල්ලන් අතර ලොකු තරගයක් නැහැනේ. ඒ නිසා ඒගොල්ලෝ බොහොම ආරක්ෂිතව අපි එක්ක යනවා. නමුත් අපි අර පෞද්ගලිකව ගන්න වාහන ඒගොල්ලන් යාළගේ වාහනේනේ ඒගොල්ලෝ ඕන පැති වලින් දාන ඕන පැති වලින් හරවනවා. ඒ විදියට යනවා. එතකොට අපිට වඩාත්ම ආරක්ෂිත අර අපි කතා කරපු අපේ පොදු වාහන තමයි. එතකොට අනතුරු වෙන්න ඉඩකඩ තියෙන්නේ පොදු වාහනවල නෙමෙයි ගොඩක් වෙලාවට පෞද්ගලික වාහනවල. එතකොට මේක වාසියක්ද අවාසියක්ද? අනතුරු වෙන එක අවාසියක් ටීචර්. ඔව් අනතුරු වෙන්න පුළුවන්කම තියෙන්නේ පොදු වාහනවල වෙන්න තියෙන අනතුරු වලට වඩා වැඩි ඉඩක් තියෙනවා. මම මේ අනතුරු වෙන්නේ නැහැ කියනව නෙමෙයි. නමුත් ඊට වඩා ලොකු ඉඩක් තියෙනවා පෞද්ගලික වාහන වල යද්දී. 55 කියන වැඩේ පෞද්ගලිකව වාහන රාශියක් එකතු වීමෙන් මාර්ගයේ ඇතිවන තදබදය පොදු වාහන නිසා ඇති නොවේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අර මම කිව්වා වගේ අපි කෝච්චිය ස්ට්‍රයික් කරලා නවත්තනවා. හරි මොකක් හරි වෙලා යන්නේ නැහැ. එතකොට කෝච්චියේ ගියපු 1000ක් දෙනා එනවා පාරට පෞද්ගලික වාහන අරගෙන. මේ කෝච්චි ගමන හරියන්නේ නැහැ. මේක හරි කරදරයක් කියලා ඔක්කොම වාහනේ ගානේ අරගෙන 1000ක් දෙනා එනවා මහ පාරට. ඒගොල්ලෝ යනවා පාර දිගේ. දැන් මොකක්ද වෙන්නේ? මොකුත්ම වෙන්නේ නැද්ද වෙනසක් පාරේ? පාරේ තදබදයක් ඇති වෙනවා. තදබදයක් ඇති වෙනව නේද? වෙනදට වඩා වාහන වැඩි වෙනව නේද? නේද? සමහර විට ඔක්කොටම ය아가න්න බැරි වෙන બ્લોක් වෙන්නත් පුළුවන්. එතකොට පෞද්ගලික වාහන රාශියක් එකතු වෙලා මාර්ගයේ ඇතිවන තදබදය ඇති වෙන්නේ නැහැලු පොදු වාහන තිබුණා. ඒක හරියද? නේද? ඒක වාසියක්. ඔව් පොදු වාහන තියෙනවා නම් අර બ્લોක් එක නැහැ. બ્લોක් එක අඩු වෙනවා. එතකොට ඒක වාසියක්. වාසියක් නම් අපි මොනවද දාන්න ඕනේ? එක ටීචර්. එහෙනම් අපෙන් දැන් අහනවා පොදු වාහනවල ගමන් කිරීමෙන් සැලසෙන වාසි 3ක් ලියන්නලු. ගමන සුරක්ෂිත වීම කියන්නේ ආරක්ෂිත පුළුවන් ටීචර්. ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන් වීම වාසියක්. පාරේ තදබදය අඩු වීමත් වාසියක්. පොදු වාහන නැත්තම් අපිට වෙන්න පුළුවන් අවාසියක්. පොදු වාහන ලංකාවේ හරි අපි යන්නේ මාර්ගවල නැති කර දවසට අපිට වෙන අවාසියක්. කිසි මහන්සියක් ඒක තමයි අපිට පෞද්ගලික වාහනයක් නැත්තම් මහන්සියෙන් ගොඩක් දුර යන්න සිද්ධ වෙනවා. තව අවාසියක් කියන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් ගොඩක් කාලය වැය කරන්න සිද්ධ වෙනවා නේද? අපේ ගමන් බිමන් වැඩවලට ගොඩක් කාලය වැය කරන්න සිද්ධ වෙනවා. හරි. අපි ඉදිරියට එමු. ටීචර් කාලය වැයවීම ඔව් කාලය වැය වෙනවා වියදම වැඩි වෙනවා දෙකම හරි. වැඩේට නෙමෙයි පාරට තමයි කාලය ගත වෙන්නේ. ඒ වගේම ඉතින් පරිසර දූෂණයකුත් සිද්ධ වෙනවා මොකද ගොඩාක් දුම් පාරට එකතු වෙන නිසා. කාලය අපතේ යයි. ඔය වගේ ගොඩාක් මේ අවාසි තියෙනවා.
යෝදාන්ති අතර පොදු වාහනයකට ගොඩවන මගේකු විසින් කළ යුතු දේවල් තිබේ නම් අංක 1 යොදා නකුල තිබේ නම් අංක 2 යොදන්න. කළ යුතු ඒවට මොකද කරන්න ඕනේ? 1. නොකළ යුතු ඒවට 2. හරි. අපි බලමු කළ යුතු ඒවාද මේවා නොකළ යුතු ඒවාද කියලා. පුතේ අපි කිව්වනේ පොදු වාහනවල මේ ආසන වෙන් කරලා තියෙනවා කියලා. පුතාට මතක කී දෙනෙකු මේ මොන කට්ටිය වෙනුවෙන්ද ආසන වෙන් කරලා තියෙන්නේ? උච්ච පක්ෂය සඳහා, හරි. ගැබීම් අවවරුන් සඳහා, හරි. සහභාගීත්වය සඳහා. හරි. අය වෙනුවෙන් ආසන වෙන් කරලා තිබුණම අපි මොනවද කරන්න ඕනේ? එහෙම කෙනෙක් නැග්ගම අපි වාඩි වෙලා ඉන්නවද? නෑ නේද? අපි මොනවද කරන්න ඕන? එයාලට ආසනය දෙන්න ඕනේ. පූජ්‍ය පක්ෂික ආසන ලබා දීම අපි කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද? කළ යුතු දෙයක් නේද? ඒක අපි කළ යුතු දෙයක්. එහෙනම් එකද දෙකද දාන්නේ? එක. මහලු ගර්භණී රෝගීන්ට ආසන ලබා නොදීම කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද? නොකළ යුතු දෙයක්. එහෙනම් දාන්න ඕන මොකද්ද? 2. ඊට පස්සේ පුතා දැකලා තියද බස් වලට නගින්න පොලිමක් ඉන්නවා. ඔව් ටීචර්. සමහර බස් ස්ටෑන්ඩ් වල පේලියකට ඉන්නව නේද? බස් එක ආවම මේ පේලිය නැගලා ආසනවල වාඩි වෙනවා. තවත් කට්ටිය ඉන්නව නම් ඒගොල්ලන්ට හිටගෙන යන්න සිද්ධ වෙනවා. පුතා දැකලා තියද එහෙම පේලිවල කවුරු හරි පොලිම් පැනලා ඉස්සරහින් ඉඳමුද වෙලා උදේ පාන්දර ඉඳන් ආපු මිනිස්සු අමාරුවෙන් ඉන්නවා. බස් එකක් එනකම් බස් එක ආපු ගමන් අර පිටිපස්සෙන් ආපු කට්ටිය ඇවිල්ලා ඒකට නගිනවා. නගින්න එහෙම උත්සාහ කරන එක හොඳ වැඩක්ද? නෑ ටීචර්. ඒක හොඳ වැඩක් නෙමෙයි නේද? අර කට්ටිය ගොඩාක් වෙලා ඉඳලා එතකොට මේක හොඳ වැඩක්ද? 60. නෑ ටීචර්. ඔව් පොලිමෙන් පිටට පැනලා වාහන වලට ගොඩවීම මට කියන්න පැටියෝ පේලිය 67. පොලිමෙන් පිටතට පැන වාහනවලට ගොඩවීම. ඒක හොඳයිද? නෑ ටීචර්. ඒකට 2. අංක 68 කියන්න පැටියෝ. මත්පැන් පානය කර කොට පොදු වාහනවලට ගමන් කිරීම. ඔව් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පොදු වාහන එලවන්නත් හොඳ නැහැ. පොදු වාහන වල ගමන් කරන්නත් හොඳ නැහැ. ඒකත් නොකළ යුතු දෙයක්. 69 පොදු වාහනවල තුල දුම්පානය කිරීම. නොකළ යුතු දෙයක් ටීචර්. ඔව් ඒක තමයි දුම්පානය කරාම ළඟ ඉන්න අයටත් ඒ දුම් එයාලගේ ඇඟවල් වලටත් යනවා. එතකොට හුස්ම ගන්නකොට ඒ නිසා එයාලත් ලෙඩ බවට පත් වෙනවා. ඒකත් එහෙනම් නොකළ යුතු දෙයක්. මේකත් කියන්න බැරියෝ. දී ගැනීම. කළ යුතු දෙයක් ටීචර්. අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද ටිකට් පතක දැන් අපි ගත්තොත් දුම්රිය කියන එක දුම්රියේ පුංචි ගානට හරිම අඩු ගානට තමයි ටිකට් එක නිකුත් කරන්නේ. ඉතින් ඒකවත් නොගෙන ගියොත් ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව අපි ගත්තොත් ඉතින් ඒකේ ඩ්‍රයිවර්ලට සල්ලි ගෙවන්න ඕන, කෝච්චි හදන ඒවට වියදම් කරන්න ඕන, ස්ටේෂන් ටික හදන්න ඕන, ස්ටේෂන් වල වැඩ කරන අයට සල්ලි ගෙවන්න ඕන. මේ තරම් ලොකු සල්ලි ගොඩක් වියදම් කරලා අර චූටි අඩු ගානකට අපිට ලොකු දුරක් යන්න ඉඩ කඩ දෙනවා. එතකොට අපි අඩුම ගානේ ඒ අපිට දීපු පුංචි ගානවත් ගෙවන්නම ඕනේ. එහෙම නොවුනොත් ඒක හරිම අපරාධයක්. අපි අපේ රටට කරන. හරි පැටියෝ ඩිහෙන් පුතා මියුට් කරගන්න. ඊට පස්සේ ඔන් කර චුයින්ගම් වැනි ආහාරවල ඉතිරිවන කොටස් වාහනවල එළවීම. 2 ටීචර්. ඔව් නොකළ යුතු දෙයක්. ඊට පස්සේ කියන්න පුතේ 72. දුම්රියවල වැසිකිලි ආදී පිරිසිදු ලෙස භාවිත නොකිරීම. ඔව් පිරිසිදුව භාවිතා කරන්නේ නැහැ. එතකොට Taman ගියාම තව කෙනෙකුට යන්න පුළුවන් කමක් නැහැ. දුම්රියවල විදුලි බුබුලු විදුලි පංකා ආදී ගලවාගෙන යාම.
දෙක ටීචර්. ඒක නොකළ තමයි. යුතු දෙයක්. දැන් මිනිස්සු කරන තරමක් කරලා තියෙන්නේ නොකළ යුතු දේවල් නේද? දුම්රිය වල තියෙන දේවල් වලට හානි කරොත් අපිටමයි ඒකේ පාඩුව විඳ ගන්න වෙන්නේ. ඊට පස්සේ කියන්න බැරි මේක මිල මුදල් ආභරණ ආදිය සොරා ගැනීම. ඒකත් දෙක ටීචර්. නොකළ යුතු දෙයක්. 75 වාහනවල අසුන් කඩා දැමීම ඒවායේ ලිවීම. නොකළ යුතු දෙයක් ටීචර්. දෙක. ඒකට නොකළ යුතු දේවල් ගොඩාක් තියෙනවා පුතේ. තව එකක් 76 රටකජුවැනි ආහාර ගෙන පොතු වාහනය තුල දැමීම. නොකළ යුතු දෙයක් ටීචර්. දෙක. ඒක තමයි. එතකොට එක ඒවා කාලා ඒවයි රොඩු ටික ඇතුළේ මේ කුණු ගොඩ වගේ ඇතුලේ දාලා අනික ඉතින් මේ කියන හැම දෙයක්ම අපි නොකළ යුතු දේවල් අපි ආරක්ෂා කර ගන්න ඕන පොදු වාහන. අපි වෙනුවෙන්. එහෙනම් පොදු වාහනවල ගොඩවන මගින් විසින් කළ යුතු දේවල්. හරි. එහෙනම් කළ යුතු දේවල් ටිකක් අපි ලියමු. මට කියන්නේ එක කළ යුතු දෙයක්. පූජ්‍ය පක්ෂයට ආසන ලබා දීම. හරි. පූජ්‍ය පක්ෂයට මහලු ගර්භණී මාතාවන් ආදී අයට ආසන ලබා දීම කරන්න ඕන. ඊට පස්සේ ටිකට් පතක් මිලදී ගැනීම. ටීචර් පූජ්‍ය පක්ෂයට ආසන ලබා දීමත් වෙනවද? ඔව් ඒ තුන් දෙනාම දාමු. පොදු වාහනවලට ගොඩවන මගීන් විසින් නොකළ යුතු දේවල් ලියන්න. මට කියන්න පුතේ මොනවාද නොකළ යුතු? මේ දෙක දාපු ඔක්කොම නේද? පොදු වාහන තුල ධූම්පානය නොකිරීම. ධූමපානය කිරීමක් නොකළ යුතුයි. තව ඕලිමෙන් පිටට පැන වාහන වලට ගොඩවීම. ඒක හැබැයි පොදු වාහනයට නගින්න කලින් සිද්ධ වෙන දෙයක් නේ. ඇතුලේ කරන්න හොඳ නැති දේවල් ගත්තොත් මේකත් පුළුවන්. දුම්රියේ තියෙන දේවල් ගලවාගෙන යාම. මිල මුදල් ආභරණ සොරා ගැනීම. අසුන් කඩා දැමීම. ලිවීම. මත්පැන් පානය කර පොදු වාහනවල ගමන් කිරීම. ඒ වගේම මහලු පූජ්‍ය පක්ෂයට ආසන ලබා නොදීම. මේ වගේ ගොඩක් වැඩ තියෙනව නේද නොකළ යුතු දේවල්. ටීචර්. ඒව ටික ලියන්න පුළුවන් දෙ ගෙදරදී. හා ටීචර්. හරි. එහෙමනම් ඔන්න පුතාට මෙතනිනුත් බලලා පුතත් හිතලා මෙන්න මේකට උත්තර ලියන්න ඕනේ. අපිට ඊළඟ දවසේ පාඩම ඉවර කරන්න පුළුවන්. ගෙවත් එතකොට පටන් ගන්නවා. මෙන්න මේකට පුතාට උත්තර ලියන්න තේරෙනවද? ඔව් ටීචර්. හරි. එහෙම